හැමදාම එකම විදිහට කන්නේ නැතුව ටිකක් වෙනස් විදිහට කෑම කන්න අපි හැමෝම කැමතිනේ. ඉතින් ඒ විදිහට කන්න පුළුවන් රසම රස ස්පැගති එකක් හදාගන්න හැටි තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැහැ. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙන්නෙත් නැහැ මේකට. හරිම රසට හදාගන්න පුළුවන්. ඉතින් මේක රෙස්ටුරන්ට් එකකින් වගේ ගන්නවා නම් ටිකක් මිල අධිකයි. එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම කරන්නේ මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපේ තියලා ස්පැගති ටික තඹ ගන්න තමයි යන්නේ. පියනෙන් වහලා ඉස්සෙල්ලා වතුර ටික නටන්න දෙන්න. ඒ අතරතුර මම ස්පැගති එකට හදන්න අවශ්‍ය කරන මුල්ම ටික තමයි මේ කරන්නේ. ඉතින් ඒකට මම අද අරගෙන තියෙන්නේ බේකන්. ඔයාලට මේකට කැමති දෙයක් බේකන් කැමති නැත්නම් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මේ විදිහට තෙල් බිඳුවක්වත් දාන්න නැතුව තමයි මම බේකන් ටික මේ විදිහට එකතු කරගත්තේ. දැන් මේ විදිහට අඩු ගින්දරේ බේකන් ටික බැදෙන්න දෙන්න. ඒ අතරතුර වතුර එකත් පැහෙනවා. ඉතින් වතුර එක නටන්න පටන් ගත්තට පස්සේ ලුණු එකතු කරගන්න. අවශ්‍ය නම් තෙල් බින්දු කිහිපයකුත් එකතු කරගන්න. ලුණු ටික එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් ස්පැගති ටික එකතු කරගන්න. ඉතින් මේක ග්‍රෑම් 400ක පැකට් එකක්. ඉතින් එක්කෙනෙක්ට ග්‍රෑම් 100ක් වගේ සර්ව් කරන්න තමයි මම මේක හදන්නේ. ඉතින් ඔයාලා ගෙදර 4 දෙනෙක් ඉන්නවා නම් ග්‍රෑම් 400ක පැකට් එකක් හොඳටම ප්‍රමාණවත්. බේකන් නම් මම ග්‍රෑම් 100ක් වගේ තමයි ගත්තේ. ඉතින් තෙල් නොදා තමයි මේ බේකන් ටික මේ විදිහට බෙදෙන්න දුන්නේ. දැන් මේ බේකන් ටික බැදෙනකොට චුට්ටක් අඩිය අල්ලන ගතිය වගේ ආවොත් ඔයාලට පුළුවන් තෙල් බින්දු කිහිපයක් එකතු කරගන්න. මම තෙල් වලින් තේ හැඳි දෙකක් විතර එකතු කරගත්තේ. එකතු කරලා නැවතත් මේ ටික චුට්ටක් බැදෙන්න දෙන්න හොඳට. දැන් ස්පැගති ටික එකතු කරලා විනාඩි 2-3ක් වෙනවා. තාමත් අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා නැහැ. ඉතින් අර ගොඩක් බෙරි වෙන්නේ නැතුව මේක තඹ ගන්න ඕන. පැකට් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට අනුව ඒක තඹ ගන්න. විනාඩි 8ක් වගේ තමයි මේකේ තිබ්බේ. ඉතින් ඔන්න දැන් බේකන් ටික හරි ගානට බැදිලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ටිකක් දුඹුරු පාටට හැරිලා තියෙනවා. මේ වෙලාවේදී හොඳ සුවඳක් එනවා. ඉතින් මේ ස්පැගති එක රසවත් කරගන්න මම එකතු කරන තව දෙයක් තමයි බිත්තර. ඉතින් ඔයාලගේ ගෙදර ඉන්න අයගේ ප්‍රමාණය අනුව බිත්තර එකතු කරගන්න. ඉතින් අපේ ගෙදර 3 දෙනෙක් ඉන්න නිසා මම බිත්තර 3ක් තමයි එකතු කරේ. ඊට පස්සේ ඒකේ රසය තවත් වැඩි කරගන්න පුළුවන්. ඔයාලට ගෙදර පාමසාන් චීස් තියෙනවා නම් එකතු කරගන්න. ඉතින් මේ චීස් එකනොත් ගොඩාක් හොඳ රසයක් එනවා මේ ස්පැගති එකට. ඉතින් ඔයාලට පාමසාන් චීස් හොයාගන්න නැතිනම් ගෙදර තියෙන කැමති චීස් වර්ගයක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් චීස් ටික බිත්තර එකට එකතු කරගත්තට පස්සේ මම ගම්මිරිස් කුඩු වගේම ලුණු කුඩුත් එකතු කරගන්නවා මේ මිශ්‍රණයට. ඔන්න දැන් බේකන් ටික අවශ්‍ය ප්‍රමාණයට බෙදලා තියෙන. මම මේ වෙලාවේදී තඹ ගත්ත ස්පැගති ටික එකතු කරගන්නවා. ඉතින් ස්පැගති ටික මම ඔයාලට පෙරන කොටස පෙන්වුවේ නැහැ. ඉතින් ඒක විශේෂ දෙයක් නැහැ. දැන් බේකන් එකට මේ ස්පැගති ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. මේ බේකන් ටිකත් එක්ක හොඳින් මිශ්‍ර වෙනකල්. ඊට පස්සේ මම කරන්නේ අපි අර හදාගත්ත බිත්තර මිශ්‍රණය මේ ස්පැගති එක උඩින් දාගන්න එක. ඉතින් මේ වෙලාවේදී ලිප ඕෆ් කරගත්තත් කමක් නැහැ. මොකද ගොඩ ගින්දර එකතු කරගත්තොත් මේ ටික පිච්චෙන්න වගේ පුළුවන්. ඒ නිසා මේ තියෙන පෑන් එකේ තියෙන රස්නේ හොඳටම ඇති මේ බිත්තර ටික තැම්බෙන්න. ඉතින් එහෙම කලවම් කරලත් චුට්ටක් තෙත ගතිය වගේ තියෙනවා නම් ඔයාලට පුළුවන් ලිප චුට්ටක් ඔන් කරලා මේ බිත්තර ටික තැම්බෙනකල් චුට්ටක් තියාගන්න. ඊට පස්සේ මම මේක තව ටිකක් රස වැඩි කරගන්න චීස් ටිකක් ලුණු රස අණු එකතු කරගන්නවා අවසානයේට. ඉතින් මේ විදිහට කලවම් කරලා තමයි අද මම ස්පැගති එක හදාගන්නේ. ඉතින් රසායන ලුණු චීස් එකතු කරගත්තට පස්සේ ඔයාලට තව ගම්මිරිස් කුඩු එහෙම අවශ්‍ය නම් එකතු කරගන්න. මේක ටිකක් සැරට වගේ ඕන නම්. ඉතින් ඔයාලා නිවාඩු දවසකට සතියන්තයට හදලා බලන්න. ගෙදර අය ඔක්කොමලා ඉන්න දවසක. ඉතින් හැමදාම එකම විදිහට කනවට වැඩිය මේ වගේ වෙනස් දෙයක් හදලා දෙන්න. එයාලා ගොඩක් ආසාවෙන් කයි. ඉතින් ඔයාලා මේ රෙසිපි එකත් හදලා බලලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා.
එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මතක ඇතුව channel එකත් subscribe කරලා තියාගන්න.